අද අපි අයිසින් සුගර් මිශ්‍ර කරමින් සාදාගන්නා චොකලට් බිස්කට් පොඩිම වෙනුවට අයිසින් සුගර් පාවිච්චි කරන්නේ නැතුව සීනිත් අඩුවෙන් පාවිච්චි කරමින් කෙසෙල් ගෙඩි, බිත්තර, චොකලට් සෝස්, කිරි, රටකජු පාවිච්චි කරමින් බනානා චොකලට් බිස්කට් පුඩින් එකක් සාදාගන්න ආකාරය ගැන බලමු. ඔබටත් මෙම රසවත් වගේම ගුණදායක අතුරුපස නිවසේදීම පහසුවෙන්ම මේ ආකාරයට සාදාගන්න පුළුවන්කම තියෙනවා. රැඳී සිටින්න දිගටම වීඩියෝව සමග. හොඳින් ඉදුණු කෙසෙල් ගෙඩි ග්‍රෑම් 500ක් පමණ කපා ගමු. බිත්තර කහමත දෙකත් මේ ආකාරයට වෙන් කරගෙන පසකින් තබා ගමු. බිත්තර ආහාරයට ගන්නා නැති කෙනෙක් නම් බිත්තර පාවිච්චි කරන්නේ නැතුව වුණත් මෙම රසවත් අතුරුපස සාදා ගන්න පුළුවන්. භාජනයක් ලිප තබා එයට බටර් ග්‍රෑම් 20ක් පමණ දමා දිය කර කපාගත් කෙසෙල් ටික මේ ආකාරයට අඩු ගින්දරේ කුක් කරගන්න. දැන් අපි බිත්තර කහමත දෙකත් එකතු කරගමු. අපි ශ්‍රීනි ග්‍රෑම් 100ක් එකතු කරගෙන අඩු ගින්දරේ හොඳින් කුක් කරගමු. දැන් අපි එලකිරි මිලිලීටර් 300ක් පමණ එකතු කරගමු. කුරුඳු කුඩු තේ හැඳි එකක් පමණ එකතු කරගෙන කලවම් කරගන්න. වැනිලා තේ හැඳ එකකුත් එකතු කරගමු. සියල්ලම එකතු කරගෙන මේ ආකාරයට හොඳින් කලවම් කරගන්න. මේ ආකාරයට කුක් වූ පසු ලිප නිවා මිශ්‍රණය නිවෙන්නට තබන්න. මිශ්‍රණය නිවුණු පසුව බ්ලෙන්ඩර් කරගන්න. බ්ලෙන්ඩර් කරගත් මිශ්‍රණය භාජනයකට දමා ගන්න. නැවත ඉතුරු කිරි මිලිලීටර් 200ක් දමාගෙන හොඳින් රත් කරගන්න. කෝන්ෆ්ලවර් තේ හැටි දෙකක් පමණ වතුර ටිකක් දමා කලවම් කරගෙන රත් වෙමින් තිබෙන කෙසෙල් ගෙඩි මිශ්‍රණයට දබාගෙන උකු කරගන්න. රටකජු ටිකත් මේ ආකාරයට කපාගෙන පසකින් තබා ගමු. කිරි ටිකක් භාජනයට දමාගෙන බිස්කට් කිරිවල පගවමින් මේ ආකාරයට පුඩින් එක සාදා ගන්නා භාජනයට අසුරා ගන්න. දැන් අපි මුලින්ම සාදාගත් කෙසෙල් ගෙඩි ක්‍රීම් එක බිස්කට් තට්ටුව මතට හොඳින් මේ ආකාරයට තුනී කරගන්න. දැන් ක්‍රීම් එකට උඩින් නැවත බිස්කට් තට්ටුවක් මේ ආකාරයට අතුරා ගන්න. නැවත වතාවක් ඒ බිස්කට් තට්ටුවට උඩින් බනානා ක්‍රීම් එක අතුරා ගන්න.
තුන්වෙනි වරටත් බිස්කට් බනානා ක්‍රීම් එක උඩින් මේ ආකාරයට අතුරා ගන්න. මේ ඔක්කොටම උඩින් අතුරන චොකලට් සෝස් එක දැන් සාදාගමු. කිරි අඬු කෝප් එකක් පමණ භාජනයකට දමා රත් කරමින් එයට චොකලට් පවුඩර් මේස හැඳි දෙකක් පමණ එකතු කරගෙන චොකලට් සෝස් එක සාදා ගන්න. I don't think I can take this anymore. I might just break all the way. දැන් බනානා බිස්කට් පුඩින් එකට උඩින් මෙම චොකලට් සෝස් එක දමා ගන්න. අවසානයට බැද කුඩු කරගත් රටකජු ටිකක් ඉසගන්න. සීතකරණයේ පැයක් පමණ තබා මේ ආහාරයට ගන්නට පුළුවන්. I don't think I can take this anymore. I might just break all the way. Heartache, all the way. Heartache, all the way. Heartache, all the way. Heartache, all the way.